අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි දැනටමත් channel එකේ වීඩියෝ එකක් දැන් මාස 4කින් විතර දාලා නැහැ. ඉතින් මේ වීඩියෝ කරන්නේ අපි අන්තිමට ඔයගොල්ලෝ අපේ ෆිල්ම් එක තියෙනනේ ෆිල්ම් එකේ අපි ට්‍රේලර් එක රිලීස් කරා වුණාට අපි ෆිල්ම් එක තාම රිලීස් කරේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි අපි කියන්න හදන වීඩියෝ එකේ. ඉතින් අපිට ලොකු ප්‍රශ්න ටිකක් වුණා. ඉතින් එන්නේ ගිහින් අපිට ෆිල්ම් එක ෂූටින් හරියට ආයෙ පටන් ගන්න බැරි වුණා. ඉතින් ප්‍රධානම හේතුව ගත්තොත් අපේ ෆිල්ම් එකේ රඟපාන කට්ටිය කියන අපේ ෆිල්ම් එකේ ක්‍රූ එකේ ඉන්නවනේ. ක්‍රූ එක ඒගොල්ලෝ එක ඒගොල්ලෝ වැඩත් එක්ක බිසිලා දින්නේ. සමහර කට්ටිය කැම්පස් එකේ වැඩත් එක්ක, සමහර කට්ටිය ජොබ් එකේ වැඩත් එක්ක, ක්ලාස් වල වැඩ, ඊට පස්සේ ඉස්කෝලේ වැඩත් එක්ක ඔය ඉන්න ඒක හේතු හින්දා ඒ කට්ටිය අපිට එක තැනකට අරන් අපිට ෂූටින් ආයෙ පටන් ගන්න බැරි වුණා. ඉතින් අපි ට්‍රේලර් එකට ෂූටින් කරා වුණාට අපිට එතනින් එහාට ෆිල්ම් එකේ ඉතුරු ටික තරන් යන්න අපිට ෂූටින් ආයෙ පටන් ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය හේතු හින්දා අපිට කොහොමද ෆිල්ම් එකේ ෂූටින් ආයෙ පටන් ගන්න බැරි වුණා. දැන් දාලා ට්‍රේලර් දාලා දැන් මාස 4ක් විතර එනවා. මාස 4ක් ගිහිල්ලා ෆිල්ම් එක තාම අපිට එපිසෝඩ් 1 එක රිලීස් කරන්න බැරි වෙච්ච ප්‍රධානම හේතුව ඕක. ඉතින් අපේ ෆිල්ම් එකේ ඔයගොල්ලෝ දැන් ට්‍රේලර් එක සමහරට දකින්න ඇති. Fight for the Destiny යුක්තිය සක්නේ කියන්නේ ෆිල්ම් එකේ නම. ඉතින් ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැන් එපිසෝඩ් 1 එක දැනට views 400 ගණක් විතර ගිහලා දිනා. 400 ගණක් කියන්නේ මහ ලොකු ගණන් නෙවෙයි. ඉතින් එච්චර යන්න මේ channel එකේ හේතුව ඉතින් මගේ channel එක එච්චර බෝ වෙච්ච subscribersලා ලොකු ප්‍රමාණයක් ඉන්න channel එකක් නෙවෙයි. ඒක ප්‍රධානම හේතුවක්. ඒ වගේම තව හේතුවක් මම හිතනවා මොකද ෆිල්ම් එකේ ට්‍රේලර් එක මම සම්පූර්ණයෙන්ම WhatsApp share කරා. ඉතින් එතකොට ගොඩක් කට්ටිය ඔක share කරලා FB, YouTube, TikTok ඔය හැමතැනම share වෙලා කොහොම හරි ගොඩක් කට්ටිය ෆිල්ම් එක ගැන දැනගෙන තිබ්බා. ඉතින් අන්න ඒක හින්දා ඉතින් අපි WhatsApp එකට දැම්මම පස්සේ මම ට්‍රේලර් එක සම්පූර්ණයෙන්ම දැම්මනේ. එතකොට WhatsApp එකට මම ආයි YouTube link එක දැම්මම කට්ටිය ගිහිල්ලා ආයි බලමු ට්‍රේලර් එක ආයි YouTube එක එක්ට ගිහිල්ලා ආයි බලන්න. ඉතින් අන්න ඒකත් හේතුවක් වෙන්න කියලා මම හිතනවා. දැනට views 400 ගණන් විතර ගිහිල්ලා තිනවා ට්‍රේලර් එක. ඉතින් ඔයගොල්ලෝ දැන් ගිහිල්ලා තාමත් බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. Fight for the Destiny කියලා YouTube එකේ අපේ channel එකේ දාලා තියෙන සම්මල් ලොක්ස් අපේ YouTube channel එකේ ෆ්‍රී වෙලාවක් හම්බෙච්ච ගමන් අපි ඒගොල්ලෝ ෆිල්ම් එකේ කට්ටිය ඔක්කොම එක තැනකට අරන් අපි ෆිල්ම් එකේ ෂූටින් ආයෙ පටන් ගන්නවා. ඊට පස්සේ පුළුවන් ඉක්මනට ඔයගොල්ලෝ බලන්න. මේ මාස දෙක ඇතුළත අපි රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ තාමත් අපේ සම්මල් ලොක්ස් channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා දැන්ම අපේ channel එකට එකතු වෙන්න. ඉස්සරහට අපි ලොකු වැඩක් කරමු. ෆිල්ම් එකේ අපි එපිසෝඩ් තාම දන්නේ හරියම එපිසෝඩ් කීයක් දාන්න වෙයිද කියලා. ෆිල්ම් සීරීස් එකේදී තියෙන එපිසෝඩ් 1 එක මුලින්ම ඔයගොල්ලෝ රිලීස් කරනවා. තාම මේ මාස මාර්තු හෝ පෙබරවාරි ඇතුළත අපි රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කියන්න ඕනේ. අපි දැන් ගමනක් යන ලෑස්තිලා ඉන්නේ.